අයිවන් මම තීක්ෂණා දේවින්දි ආල්ටර්නේටිව් මෙඩිකල් කවුන්සිල් වෙනුවෙන් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්ටිමේට් පාර්ට්නර් වයලන්ස් නැත්නම් සමීප සහකරණ ප්‍රචණ්ඩත්වය ගැන. අපි ඉස්සෙල්ලාම බලමු සමීප සහකරණ ප්‍රචණ්ඩත්වය කියලා කියන්නේ මොකක්ද කියලා. සමීප සහකරුවෙක් කියලා කියන්නේ හස්බන්ඩ් වයිෆ් විතරක් නෙමෙයි පෙම්වතා පෙම්වතිය වෙන්න පුළුවන්. ඒ වගේම අපි කියනවා friends for benefits කියලා. එතනින් එහාට අපි යම් කිසි ලාභ ප්‍රයෝජනයක් සඳහා අපි ළඟින් ඇසුරු කරන ඕනෑම පුද්ගලයෙක් අපි සමීප සහකරුවෙක් ඇතුළට ගන්නනවා. ඒකදී විරුද්ධ ලිංගිකයන් වීමට අවශ්‍ය නැහැ. සමලිංගික සහකරුණුත් මේ ඇතුළට ගන්නනවා. ප්‍රචණ්ඩත්වය කියද්දී ප්‍රචණ්ඩත්වය කියනකොට අපේ ඔළුවට එකපාරට වෙන දේ තමයි ෆිසිකල් වයලන්ස් නැත්නම් සෙක්ෂුවල් වයලන්ස් කියන එක. එතනින් එහාට ගිහින් අපි තව මේ අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා සයිකොලොජිකල් වයලන්ස් ඒ වගේම ෆයිනෑන්ෂල් වයලන්ස් කියන්නේ මොකක්ද කියලා. ෆිසිකල් වයලන්ස් කියන්නේ භෞතික ප්‍රචණ්ඩ නැත්නම් කායික ප්‍රචණ්ඩත්වයේදී අපි දන්නවා ගහන එක, තල්ලු කරන එක, හුස්ම හිර කරන එක අපේ ශරීරයට හානියක් කිරීමේ අරමුණින් අනිත් පාර්ශවයේ විසින් ඕනෑම ආයුරකින් තමන්ගේ ශරීර ශක්තිය යොදාගෙන සිදු කරන ලබන ක්‍රියාවලියක් අපි ෆිසිකල් වයලන්ස් කියලා කියනවා. එතකොට අපි බලමු මොකක්ද මේ සයිකොලොජිකල් වයලන්ස් කියලා කියන්නේ. අපි නොදැනුවත්වම මේකට ගොදුරු වෙනවා. සමහර අවස්ථාවලදී අපි හිතනවා මේක තමයි ඇත්තටම ආදරය කියන්නේ කියලා. අනිත් පාර්ශවයේ විසින් එක් පාර්ශවයක් තමන්ගේ කැමැත්තට අනුකූල පරිදි අනිත් පාර්ශවයේ අකමැත්තෙන් වෙනස් කිරීමට උත්සාහ දැරීම. අපි හිතමු මම අකමැති දේ කරන්න අනිත් පාර්ශවයේ බල කරනවා කියලා. ඒ කියන්නේ එයාට ඕන විදිහට අඳින්න ඕනේ, කන්න බොන්න ඕනේ, ඉඳ ගන්න ඕනේ, වාඩි වෙන්න ඕනේ, කොණ්ඩේ කපන්න ඕනේ, මේ වගේ තමන්ගේ චර්යාවන් සහ හැසිරීම් රටා අනවශ්‍ය අයුරින් පාලනය කිරීම. ඒකට තව අයත් වෙන කොටසක් තමයි ෆෝන් එක අරගෙන පාස්වර්ඩ් ෂෙයා කරගන්න එක. අනවශ්‍ය අයුරින් තමන්ගේ ජීවිතේ පාලනය කරන්න උත්සාහ කරන එක. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඇත්තටම සිදුවෙන්නේ අනිත් පාර්ශවයට මානසික පීඩනයක් දැනෙන එක. ඒ කියන්නේ මොකද තමන්ගේ විල් එක තමන්ගේ කැමැත්තට එරෙහි වෙන තමන්ට කටයුතු කරන්න තමන්ගේ චර්යාවන් පාලනය කරගන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේක අපි මානසික හිංසනයක් කියන යටතට ගණනවා. එතනින් එහාට සෙක්ෂුවල් වයලන්ස් කියන එක. සෙක්ෂුවල් වයලන්ස් කියන එක ස්වාමියා වූ පමණින් තමන්ගේ බිරිඳත් එක්ක ලිංගිකව එකතු වීමේ හැකියාවක් නැහැ. බිරිඳගේ කැමැත්ත නැතුව. මේක අනිත් පැත්තටත් ඒ හා සමානවමයි. හැමතිස්සෙදිම ලිංගික ක්‍රියාවලියක් සඳහා අනිත් පාර්ශවයේ කැමැත්ත තියෙන්න ඕනේ. බලහත්කාරයෙන් නැත්නම් අපි කියන්නේ බ්ලැක්මේල් කරලා තමන්ට අවශ්‍ය පරිදි ලිංගික කටයුතු සඳහා අනිත් පාර්ශවයේ එකතු කර ගැනීමේ හැකියාවක් නැහැ. එහෙම කරනවා නම් ඒක අපි කියනවා සෙක්ෂුවල් වයලන්ස් එකක් කියලා. ඊට පස්සේ බලමු ෆයිනෑන්ෂල් වයලන්ස් කියන්නේ මොකක්ද කියලා. යම්කිසි පාර්ශවයක් විසින් මුදල් කියන දේ තුරුම්පුවක් කරගෙන අනිත් පාර්ශවයේ තමන්ට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීමට දරන ප්‍රයත්නයක් තමයි ෆයිනෑන්ෂල් වයලන්ස් එකේදී වෙන්නේ. ඊට අමතරව අපි හිතමු ගොඩක් වෙලාවට මේක පිරිමි පාර්ශවය විසින් සිදු කරනවා. බිරිඳට වැඩට යන්න දෙන්නේ නැහැ. ඒ වගේම බිරිඳගේ රිසෝසස් ඒ කියන්නේ ඇසට්ස් වගේ දේවල්, දීපල වගේ දේවල් පාලනය කරන්න පටන් ගන්නවා. මේකත් ෆයිනෑන්ෂල් වයලන්ස් නැත්නම් මූල්‍යමය හිංසනය ප්‍රචණ්ඩත්වයේ ගණයට තමයි වැටෙන්නේ. අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ කියන්නා වූ යම් යම් කොටස් වලට එදිනදා ජීවිතේ මුහුණ දෙන්න පුළුවන්. එහෙම මුහුණ දෙනවා නම් අපි අනිවාර්යයෙන්ම ඒ සඳහා ප්‍රතිකාර නැත්නම් සහාය පතන්න ඕනි. මේ දේවල් වලට ප්‍රොලොංග් ටයිම් දීර්ඝ කාලයක් තුල නිරාවරණය වීම නිසා අපට ශාරීරික සහ මානසික වශයෙන් පීඩාවන් වලට නැත්නම් රෝගාබාධ වලට ගොදුරු වෙන්න සිදු වෙනවා. ශාරීරික වශයෙන් අපට heart issues නැත්නම් අපි හිතන හෘදයාබාධ තත්ත්වයන්, අධිරෝධ පීඩන තත්ත්වයන්, ඒ වගේම ආහාර මාර්ගයේ ආශ්‍රිත රෝගාබාධ වලට ගොදුරු වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේකට දීර්ඝ කාලයක් තිස්සේ නිරාවරණය වීම නිසා අපට මානසික ආතතිය, අපි කියනවා depression, anxiety, PTSD මේ වගේ රෝග තත්ත්වයන් වර්ධනය වෙන්න පුළුවන්. එතනින් එහාට ගිහින් අපිට තවත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපි සමාජයෙන් අපට කොන් වෙලා වගේ හැඟීමක් දැනෙන්න පුළුවන්.
ඒ වගේම suicidal thoughts ජීවිතේ නැති කරගන්න හැඟීමක් දැනෙන්න පුළුවන්. අපිට දැනෙන්න පුළුවන් අපි ගැන ආත්ම විශ්වාසය ආත්ම අභිමානය නැති වෙලා ගිහිල්ලා අපට උදව් කරන්න කවුරුත් නැහැ. මම තනි වෙලා වගේ හැඟීම් අපිට දැනෙන්න පුළුවන්. මේ හැඟීම් එක්කම තමයි depression anxiety කියන තත්වෙනුත් ඉස්සරහට ගොඩනගෙන්නේ. ඒ වගේම එතනින් එහාට ගිහින් මේකේ තියෙන තව බලපෑමක් තමයි ඔබ දෙමව්පියෙක් නම් ඔබ මේ ගොදුරු වෙන හිංසනයට ඔබගේ පැත්තේ සිටින දරුවොත් බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ මේ දේවල් බලාගෙන තමයි හැදී වැඩෙන්නේ. ඒගොල්ලෝ ඉස්සරහට ජීවිතේ වැඩි වියටපත් වුණාට පස්සේ ඒගොල්ලන්ගේ ජීවිතයේ ආත්ම අභිමානයට බාධා වීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ට හරියාකාරව නිින්දක් නොලැබී යන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන් ඉස්සරහට ගොඩනගා ගන්නා සමීප සහකඩු සම්බන්ධතාවයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පුද්ගලයන් පිළිබඳ විශ්වාසයක් නැති වෙන්න පුළුවන්. මේ වගේම ඔබ පමණක් නෙමෙයි ඔබ වටා පිටා සිටින පුද්ගලයන්ුත් මේ නිසා පීඩාවටපත් වෙන්න සහ ඒකේ ගොදුරු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ දන්නා කෙනෙක් මේ සමීප සහකරු ප්‍රචණ්ඩත්වයට ගොදුරු වෙනවා නම් ඒ ගැන දැනුවත් වෙන්න. ඒ වගේම ඔවුන්ට ඔබ ඒ සඳහා උපකාර පතන්න. ඒ සඳහා ඔබට පොලිසිය උපකාර පතන්න පුළුවන්. ඒ වගේම රජයේ රෝහල් වලට ගිහිල්ලා උපකාර පතන්න පුළුවන්. ඒ වගේම හෙල්ප් ලයින් තියෙනවා. ඔබට ගන්නවා CCC හෙල්ප් ලයින් එකේ උපකාර පතන්න පුළුවන්. ඔබ තනි වෙලා නැහැ කියන දේ මතක තියාගන්න. ඒ වගේම ගොඩක් අය උපකාර පතන්න මැලිවීමට එක හේතුවක් තමයි අපි හිතනවා නෑ අද මෙහෙම වුණාට හෙට මේක හරියාවේ. සහ අනිත් එක තමයි ගොඩක් කාන්තා පාර්ශවයට තියෙන ප්‍රශ්නයක් පිරිමි පාර්ශවයක් නැතුවම නෙමෙයි ෆයිනෑන්ෂියලි අපි ඉන්ඩිපෙන්ඩන්ට් නැත්නම් අපි බයයි සහ අපිට ඉස්සරහට ඩිසිෂන් එකක් ගන්න මේ සම්බන්ධය නවත්තලා ඉස්සරහට යන්න අපි බය වෙනවා. ඒ වගේම සමාජයේ අපි ගැන මොනවා කියයිද? අනිත් මිනිස්සු මොනවා හිතයිද? මගේ ළමයින්ට මොනවා වෙයිද? මෙන්න මේ දේවල් නිසා අපි මේ ගොදුරුන් ප්‍රචණ්ඩත්වයේ ඉවසා දරාගෙන ඉන්නවා. ඒ ඉවසා දරාගෙන ඉඳීම ඔබේ ජීවිතයටත් ඔබේ වටපිටාවේ ඉන්න සියලු දෙනාගේ ජීවිතවලට යම්කිසි තාර්ජනයක් එල්ල කරන්න පුළුවන්. ඒ නිසා එහෙම විඳගෙන දරාගෙන ඉන්න එපා. ඔබ වෙනුවෙන් කතා කරන්න. ඒ වගේම ඔබ දන්න කෙනෙක් මේකට ගොදුරු වෙනවා නම් ඔවුන් වෙනුවෙන් කතා කිරීමේ අයිතියක් ඔබට තියෙනවා. ඒ වගේම වෙන කෙනෙක් මේ සම්බන්ධයෙන් ඔබට කතා කරනවා නම් හොඳ සමන් දෙන්නෙකු වෙන්න, ඒ ගැන අහගෙන ඉන්න, ඔහුට හෝ ඇයට උපකාර පතන්න සහාය වෙන්න. මම හිතනවා මේක සමාජයට හොඳ පණිවිඩයක් කියලා. එහෙනම් බොහොම ස්තුතියි. Stay safe.